ජපානයේ තත්ත්වය අවුලන්නේ නැහැ සුද්දා. නෙතු බොසා අම්මට හුඩු වෙනවා නෙතු 100. සුද්දා thank you. අරිගාතෝ නෙතු 5000ක් වගේ ආයිලු. අම්මාවරුන්ගේ සෝන් එකද? අඩේ ඒකද? අඩේ ඒක නේද? අම්මාවරුනි. ඒකේ ටෝන් එක නේ බා. ඒ ටෝන් එක ආවනේ. අඩ ඔබලගේ මයින්ඩ් සෙට් එක සුපිරි නේ බා. කවුද බං ඒක මුලින්ම කමෙන්ට් කරලා තියෙන්නේ? අම්මාවරුනේ අම්මාවරුනේ. අම්මාවරුනේ කියලා. මුලින්ම දාලා තියෙන්නේ අසේන් නිම්සර. සුපිරි ආදරේ සුද්දා. ෂයාබාරක් ඕනේ නෙතු විදු thank you donations වලට donation රැස්සක් කරනවා මේ පැත්තෙන් කෝල් ටික ආදරේ අපි නම් පළවෙනි ස්පින් එක දෙනවා හා පුරා කියලා ජෙම් අපි ගාව දෙනවා 29004ක් කට්ටිය කවුන්ට් කරන්න අපිට කීයක් ඇයිද කියලා මෙහෙම එකක් දෙන්න 1 2 3 4 5 අද්ද මේක කම්ප්ලීට් වෙන්න ටෝකන් කොහෙන්ද බං ගන්නෙ මේ ටෝකන් නේ හරි ටෝකන් 5ක් ඕනේ නැත්තම් කිට් එකක් දෙන වෙලාවල් තියෙනවනේ දෙවනි ස්පින් එකට අපි යනවා මේ පැත්තෙන් අට්ටි ෂෙයා පාරක් ඕනේ Facebook YouTube TikTok එකේ ටෝකන් එකක් නැහැ මේ මොකද්ද මේ කොල්ල ලස්සන වෙලාලු ඔක මට මම හිතලා කිව්වා ඇවිල්ලා බා ඉෂාර බොසා මොකද වෙන්නේ අර එඩිට් අර දාලා තියෙන වීඩියෝ එක එඩිට් කරලා දුන්නේ ඉෂාර බොසා අරිගතෝ මේ ටෝකන් එන්නේ කීයෙන් වගේද බා හොඳ ගාණක් යයි වගේ වෙන්නේ කවුද අඩුවෙන්ම ගත්ත කට්ටිය ඉන්නේ අපේ chat එකේ අඩේ ෂෙයා බාරක් ඕනේ මගේ මල්ලියේ කෝ ෂෙයා කරන්න ලයික් කරන්න නෙතු තේ තෂෙන් පෙරේරා බොස අරිගතෝ නෙතු thank you විදු thank you තෂෙන් අරිගතෝ කට්ටිය ලයික් කරන්න ෂෙයා කරන්න සුද්දා සපෝට් එකක් ඕනේ අපි කොල්ල කෙල්ල ටිකකින් ඒ ටෝකන් එකක් එන්නේවත් නැහැනේ බම් මේක කොහොමද එන්නේ මේක 5 ස්පින් එක යට බලන්නලු next guaranteed token අප්පු ස්පින් 19ක් කරන්න ඕනෙලු බා බුද්ධ සාන්ත මේ මොකද්ද බං මේ මිටියක් දෙන්නේ ස්කෝර් කියලා හිතනවද මම 2550ට ආව දෙයක් උසා නෙතු අරිගතෝ පන්නිස් ඉන්නේ බං එන්නේ තව 4 ස්පින් වලින් ටෝකන් එකක් එනවලු ආවනෙන්න 1 ටෝකන් ආය 59කින් ටෝකන් එකක් එන්නේ බා බුදු අම්මේ මගේ දෙයියෝ ළමයි අඩෝ මේක අපිට ෆිල් කරන්නවත් ආවත් දන්නේ ස්පින් කරලා කොයි වෙලේ හරි එවයිත් දන්නෙත් නෑ පොඩ්ඩක් ඉන්න බොයිස් දන්නේ නැති හින්දා මම පොඩ්ඩක් බලන්නම් ගෲප් එකේ ගිහිල්ලා නෑ මේකට ජෙම් 6000ක් එවලා තිබ්බනේ බා 6000 ස්පින් කරලා බලමු අපි ළමයි ජෙම් ගාන කවුන්ට් කරමු අපි ඉක්මනට දීගෙන යන්න මේක දැන් මේ යන විදිහ හැටියට එන වෙලාවක් යනවා ගැරන්ටඩ් බන් ලක් වෙන්න chance තියනවලු එහෙමත් එකක් ඒ දින පිළිවෙලට එන්න නම් අර කැලි ටික එපයි ඕගන් ටික අඩෝ ඔමෙත්ගේ කමෙන්ට් එක කියුවා විතරයි ගැරන්ටඩ් කියන එක කියුවා විතරයි ආවෑ ඔමෙත් මගේ එකා සුප්‍රියක් බං ඔබ දාගන්නේ දේවාලයක් लाइक करना कमेंट करना शेयर करना YT Facebook TikTok कभी खोलो අඩුවට දෙන්න ගරීනා අපිට කොල්ලොන්ට ගිෆ්ට් දෙන්න තියෙනවා ගරීනා අඩුවට දෙන්න ගරීනා
අඩුවට දෙන්න ගරීන තමන් ගහන්නේ ඇරී අනේකත් නෑවා ආවා නෑ යාළුවේ ඔන්න ඕකෙන් එනව එකක් ආවා මේ මිටියමනේ බං හැම වෙලේ එන්නේ මේ මොන මිටියක්ද බං සලාමේ වෙච්චි දෙට මකරන්නද අම්මා වරුනේ හරි තවන්නයක් දෙන්න ඔන්න මේ මොකද්ද නෝ අයි අන්ලකි වුණොත් 30ක් විතර යනවලු හුටාපට එහෙම අන්ලකි එකක් එන්න නම් එපානේ ගරීනවා අන්ලකි නේවා අයිත් එකයි සතියා Bitter cold gave me the power to seize. යෝ කත්තා තව දෙකයි පල්ලියේ අලුවේ ෂෙයා කරන්න ලයික් කරන්න ඔයාලගේ ලයික් එක ෂෙයා පාර මත තමයි මේක රඳා පවතින්නේ ඉවෙන්ට් එකටම ජෙම් 1000යි ගියේ 1000න් මේ ඔක්කොම එන එක නම් බා විශ්වාස කරන්න බෑ බා මෙහෙම අඩුවට එනවද තව දෙකක් ඕනේ බොයිස් Bitter cold gave me the power to seize. One more boys. One more. අපිට එයිද one more අඩේ නෑ මේකෙන් එනවා ඔන්න මේකෙන් එනවා නේ බං මොල් ප්‍රදාන් වරෙන්ගු අනේ ඔය පුරුත්තන් ඕන්නේ නෑ මල්ලියේ ආවා තමයි අපිට ජෙම් 23004යි තිබ්බේ හරිද? තව 640ක් තියෙනවා. 640 ඇතුළු දාවේ නැත්තම් ජෙම් 6000න් එන්නේ නැහැ. වැඩාස්සේ රික්වෙස්ට් දාන්න එපා යාළුවේ. තුන්සිය 52යි. දෙසිය 44යි. යාළුවේ ඔයාලා දන්නවද මං ගලේ ගැටුවා වගේ කියන්නම්. ගරින මාර කපටි නේද බෝයි. මේකෙන් එන්න ඕනේ. හරියටම ජෙම් 6000යි. ජෙම් 6000න් ඉවෙන්ට් එක කවර් වෙනවා. ජෙම් 6084ක්. හරියටම ජෙම් 6084ක් ගියා. ආදරේ සදාලි හරියටම ජෙම් 6084ක් මං හරිනම් මගේ කවුන්ට් එක හරිනම් මොකද අපි ගාව තියෙන 23004ක් ජෙම් 6000ක් අපි ඊට පස්සේ කලෙක්ට් කරගත්තා අපේ මේල් එකෙන් ඊට පස්සේ එතන 6000යි ඊට පස්සේ මං ගාව තියෙන 23004න් 84ක් ගිහින් තිනවා 6084යි ජෙම් 6000න් ඉවෙන්ට් එක ඔයාලට දැන් ඇවරේජ් හිතන්න පුළුවන් නේ මට එවල තිබ්බ ජෙම් 6000 හරියට මෙල තියෙන ඉවෙන්ට් එක කවර් වෙන්නමයි හොඳයි ගරිනා අරිගතෝ එහෙනම් අපි බලු ටික කලෙක්ට් කරගමු ස්ටෙප් බයි ස්ටෙප් මුලින්ම අපි මේකේ කලෙක්ට් කරගමු බැනර් එකද බැනර් එක ඕකේ
අපි ඒක දාගමු. ඔන්න බැනර් එක වැටුණා. අපි නම් ඊළඟට කලෙක්ට් කරගමු ඇවටාර් එක. ඇවටාර් එකට මට එච්චර කැමැත්තක් නැහැ. ඒක පැත්තකින් තියමු. ඊට පස්සේ අපි ඊළඟට කලෙක්ට් කරගමු ස්කයි බෝඩ් එක. වොච් එකක් වගේ එක. වාසි. පොඩ්ඩක් නිකන් ගෝස්ට් ලයින් එකක් තියෙනවා. ගත්ත අපි දාගමු. ඊළඟට අපි කලෙක්ට් කරගන්නවා බෑක්පැක් එක. වාව්. නිකන් අර ටයිමින් වොච් එකක් වගේ මචං. ඔව් වගේ නෙමෙයි ඒකක් තමයි. ඒකෙත් ඇනිමේෂන් දෙකක් තියෙනවා යාළුවේ. ක්‍රිස්මස් එකට තමයි මං හිතන්නේ මෙයාලා මේ ඉවෙන්ට් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. එහෙනම් අපි අවුට්ෆිට් එක කලෙක්ට් කරගමු. බොයිස් ඇන් ග්‍රිල්ස්. ඔන්න එහෙනම් යකා ගන්නයි යන්නේ. යකාගේ නම දන්නෙත් නැහැ. යෝ 13169 Yo Nightmare Bundle First edition code received Singapore Okay එහෙනම් කිට් එක දාගමුද බලන්න ඕපන් කරා අම්මෝ මේ මොනවද ඕපන් වෙන්නේ What the? මෙහෙම කිට්ටයක් මන් දැක්කේ නෑනේ. මේ මොකද්ද? යාළුවේ. මෙහෙම එකක් පෙන්නුවේ නෑනේ. First edition code එක ගත්තේ ලංකාවේ කොල්ලේ යුකී සිරාවටම කවුද? look change එකලු. සිරාවට look තුනක් තියෙනවද බං? Velam patang. Hey. Arigato Garina. Kopi daga mo ne. Ammada me inne sudda. Slice and dice. Time to slice and dice. කවුද ලොබිට නම් බලමුද මේකේ සීන් එක අපි ටීම් කෝඩ් එකක් දාලා බලමු යාළුවේ